හායි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඔයාලට අද අපි යන්න හදන්නේ අනුරාධපුරයේ පිහිටලා තියෙන ලස්සන දාගැබක් බලන්න. ඉතින් ඔයාලා අනුරාධපුරේ යනවා නම් අනිවාර්යයෙන්ම සඳහිරු සෑය වන්දනාමාන කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි යන්නේ අනුරාධපුරයේ පිහිටලා තියෙන සඳහිරු සෑය වන්දනාමාන කරගන්න. ඉතින් අපි ශ්‍රී ලාංකිකයෝ විදියට සාමාන්‍යයෙන් අවුරුද්දට එකපාරක් හරි අනිවාර්යයෙන්ම අනුරාධපුරේ යනවනේ. අනුරාධපුරේ ගිහිල්ලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය මේ සියලුම අටමස්ථාන වන්දනාමාන කරගෙන එනවා අපි ගිහිල්ලා. හැබැයි දැන් ඔයාලට සඳහිරු සෑය වන්දනාමාන කරගන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම අනුරාධපුරේ යනවා නම් මේ සඳහිරු සෑය වන්දනාමාන කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ සඳහිරු සෑය පිහිටලා තියෙන්නේ අනුරාධපුරේ මහා මෙවුනා උයනේ. ඉතින් මේ සඳහිරු සෑය තාම වැඩ කටයුතු අවසන් වෙලා නැහැ. ඉතින් 2010 වර්ෂයේ තමයි මේ සඳහිරු සෑයේ ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වයක් තමයි මේ සඳහිරු සෑය ඉදිකිරෙන්නේ අපේ රටේ රණවිරුවන්ගේ දායකත්වයෙන්. ඉතින් මෙහි බොහෝ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අපේ රටේ රණවිරුවන් අතින්. ඒක ඉතින් විශේෂයට කාරණයක්. ඉතින් මෑත කාලයේ ඉදිවෙන විශේෂිතම දාගැබක් ලෙස අපිට මේ සඳහිරු සෑය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා අපේ රටේ විශාල වශයෙන් දාගැබ් තියෙනවා. නමුත් මේ මෑත කාලීනව ඉදිකෙරෙමින් පවතින දාගැබ තමයි මේ සඳහිරු සෑය. ඉතින් ඒකේ විශේෂත්වය වන්නේ සම්පූර්ණයෙන්ම මෙහි බොහෝ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ අපේ රටේ රණවිරුවන්ගේ අතින්. ඉතින් ඔවුන් විශාල කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉටු කරනවා. සඳහිරු සෑය වැඩ කටයුතු සම්පූර්ණයෙන් අවසන් නොවුනත් බැතිමතුන් ඇවිල්ලා සඳහිරු සෑය වන්දනාමාන කරගෙන යනවා. ඉතින් ඔයාලට පේනවා අදත් බොහෝ පිරිසක් සඳහිරු සෑය වන්දනාමාන කරගන්න දසදෙසින් පැමිණෙමින් සිටිනවා. ඉතින් ඔවුන්ට කිසිම විරුද්ධත්වයක් නැහැ. ඉතින් ඉදිකිරීම් කටයුතු එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා වන්දනාමාන කරගෙන යාමේ පහසුව සලසලා දීලා තියෙනවා. ඉතින් බෞද්ධයෝ විදිහට අපේ රටේ මේ වගේ පූජනීය ස්ථාන, මේ වගේ දාගැබ් ඉදිවෙන එක ගැන අපි අනිවාර්යයෙන්ම ආඩම්බර වෙන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ අපේ රට බේරගත්ත රණවිරුවෝ. ඔවුන් කොහොමද මේ කැටයම් නිර්මාණය කරන්න කියලා. ඉතින් බලන්න අපේ රටේ රණවිරුවෝ කොච්චර දක්ෂද කියලා. ඔවුන් යුද කටයුතු වලට විතරක් නෙවෙයි, මෙවැනි ක්‍රියාවන් වලටත් ඔවුන් ඊටාම දක්ෂයි. ඉතින් මේ තියෙන්නේ ඔවුන් කරපු ගල් කැටයම්. ඉතින් මේ බලන්න ඔවුන් දවස පුරාම උදේ ඉඳලා හවස වෙනකම්ම මේ කටයුතු වල නිරත වෙනවා. මොකද තව බොහෝ වැඩ කටයුතු ප්‍රමාණයක් තියෙනවා මේ දාගැබ ආශ්‍රිතව, මේ පූජා භූමිය ආශ්‍රිතව සිදු කරන්න. ඉතින් අනික තමයි මේ ගල් කැටයම් නිම කරන්න ලොකු කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා ඔවුන් ක්‍රමක්‍රමයෙන් මේ වැඩ කටයුතු කරමින් යනවා. ඉතින් ඔයාලා මෙහෙ එනවා නම් ඉතින් ඔයාලට අවස්ථාව තියෙනවා ඒ ආපු වෙලාවේ මේවට සහයෝගය දක්වන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ කැටයම් නිර්මාණය කරන්න. ඔයාලා ආසාවෙන් ඉන්නවා නම් ඔයාලට පුළුවන් සහයෝගයක් දක්වන්න. ඉතින් ඒ විදිහට මේ සඳහිරු සෑය වන්දනාමාන කරගන්න ආපු පිරිස මේ විදිහට මේ ගල් කැටයම් නිර්මාණය සඳහා දායක වෙනවා. ඉතින් අපේ රණවිරුවෝ දවස පුරාම මේ කටයුතු වල තමයි නිරත වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඒ දේවල් වලට දායකත්වය ලබා දෙන්න. ඇත්තට මේක අලුත් අත්දැකීමක්. ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලගේ ජීවිතේ ලබා ගන්න බැරි අත්දැකීමක් තමයි ඒක. මොකද ඉදිවෙමින් පවතින පූජා භූමියක මේ වගේ ගල් කැටයම් නිර්මාණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ලේසියෙන් හම්බෙන්නේ නැති අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව ලබා ගන්නත් ඔයාලට පුළුවන් සඳහිරු සෑය වන්දනාමාන කරන්න අනුරාධපුරයට ආවොත්. ඉතින් ඔයාලා මේ දාගැබ වටේටම ඇවිද්දොත් මේ පූජා භූමියේ සංචාරය කළොත් ඔයාලට දැක ගන්න පුළුවන් හරිම ලස්සන ගල් කැටයම්. ඊටාම අනර්ග ලස්සන ගල් කැටයම් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ රණවිරුවන්ගේ දෑතින්. ඉතින් ඔයාලා දැක්කොත් එම් හරිම ලස්සනට මේ දේවල් නිර්මාණය කරමින් පවතිනවා.
ඉතින් අපේ රටේ අභිමානය ප්‍රෞಢත්වය මේ හැම දෙයක්ම මේවා තුළ තියෙනවා. ඉතින් අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ අපේ රටේ රණවිරුවෝ මේ ලබා දෙන දායකත්වය පිළිබඳව. ඉතින් ඔවුන් දවස පුරාම මේ දේවල් වල නියැලලා තමයි ඉන්නේ. ඉතින් හරිම ලස්සනට අනික ගල් කැටයම් නිර්මාණය කියන්නේ හදිස්සියට කලබලයට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරිම සංයමයකින් කරන්න ඕන කටයුත්තක්. ඉතින් ඔවුන් ඒ දේවල් හරියාකාරව නිවැරදිව සිදු කරමින් පවතිනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම සඳහිරු සෑය බලන්න ආවොත් ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් වලට සහයෝගය දක්වන්න. මේ වගේ ලස්සන අත්දැකීමක් විඳගන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට කියන්න කැමතියි ඔයාලා අනිවාර්යයෙන්ම අනුරාධපුරේ සංචාරය කරන්න පැමිණෙනවා නම් අපි දන්නවා ශ්‍රී ලාංකිකයෝ විදිහට අනිවාර්යයෙන්ම අවුරුද්දකට සැරයක් හරි අනිවාර්යයෙන්ම අනුරාධපුර පූජා භූමිය වන්දනාමාන කරගන්න එනවා. ඉතින් ඒ එනකොට ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන් සඳහිරු සෑයත් වන්දනාමාන කරගන්න එන්න. ඇවිල්ලා මේ අලුත්ම අත්දැකීම ලබා ගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි අපි මේ රණවිරුවොත් එක්ක කතා කරන්න, ඔවුන්ගෙන් අදහස් හොමාරු කරගන්න, මේ පිළිබඳව තොරතුරු දැනගන්න, පුංචි දරුවෝ නම් ඉගෙන ගන්න දරුවෝ නම් මේ දේවල් පිළිබඳව අවබෝධය ලබා ගන්න, ඉතිහාසය ගැන, ඒ වගේම තමයි මේ වගේ කැටයම් ශිල්පීය දේවල් ගැන ඔයගලන්ට ඉගෙන ගන්න, ඒ තොරතුරු ලබා ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අද මම මගේ වීඩියෝ එකකින් අරගෙන ආවේ සඳහිරු සෑය අනුරාධපුරයේ පිහිටලා තියෙන අපේ පූජා භූමිය.